friends ඉතින් ඔන්න අද කියලා දෙන්න යන්නේ 3D animation short movie එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් එක YouTube channel එකක් පෙන්නන්නම්. මේකේ තනිකරම එකක් කම්මැලි පූසෙක්ගේ videos දාලා විතරයි තියෙන්නේ. ඒ වුණාට ඒකෙන් මිලියන ගණන් views සහ subscribers ලා මෙයාට ඇවිල්ලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ ඒ YouTube channel එක. හරි guys, ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Cat Kitten කියන YouTube channel එක. මෙයා දැනට videos 115ක් විතරයි තාම YouTube එකට upload කරලා තියෙන්නේ. ඒ වගේම subscribers ලා සාමාන්‍ය විදිහට superiorටම ඉන්නවා. ඒ වගේම සමහර videos වල සමහර තැන්වලදී විතරක් මෙයා එක දාලා තියෙන එක full video එකක් විතරයි. අනිත් ඔක්කොම shorts video දාලා තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න බලන්න මේ විදිහට scroll down කරගත්ත ඉතින් සමහර videos වලට මිලියන ගොඩාරියක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 60 70 පවා ගිහිල්ලා තියෙන videos තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙයාගේ මේ videos views 60ක් ගියපු මිලියන 60ක් ගියපු හරිද? ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මේ cute kitten cat love cats කියලා දාලා තියෙන hashtag මිලියන 60ක් ඔයාලට බලා ගන්න බලන්න මෙතන views ගිහිල්ලා තියෙනවා guys. මේක පොඩි ගන්න නැද්ද copyright වලින් හරිද? දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද ඒ වගේ ලස්සන videos හදාගන්නේ කියලා. ඔයාලට ටිකක් සාමාන්‍යයෙන් 3ක් විතර tools ඕන වෙනවා මේ අපේ short movies හදාගන්න. ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම start එකට ගිහිල්ලා type කරගන්න ඔයාලගේ කැමති web browser එකක්. මම මේ විදිහට Brave එක open කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ Google එක තියෙනවා. මගේ interface වෙනස් කරාම මම customize කරලා. මෙතන guys ඔයාලා type කරගන්න ඕනේ ChatGPT කියලා මේ විදිහට. මේක අපි පාවිච්චි කරන්නේ prompts ටිකක් හදාගන්න. මම මෙතනින් ChatGPT එක open කරගන්නවා. මෙතන අපි මේක පාවිච්චි කරන්නේ image create කරගන්න විතරයි. මම මෙතන අවශ්‍ය කරන හැම tool එකකම links මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ඔයාලා මේ website එකට එන්න. ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙන link එක නෙවෙයි guys. දාලා තියෙන prompt එක. ඒ prompt එක ඔයාලා මෙතන copy කරගෙන එතනින් මෙතෙන්ට paste කරගන්න ඕනේ. මම දැන් ඒක copy කරලා paste කරගන්නවා මෙතෙන්ට. ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මේ වගේ තමයි අපේ prompt එක මම create කරලා තියෙන්නේ. මම මෙතන දීලා තියෙන්නේ give me 6 prompts to generate images for indicate a. ඊට පස්සේ අපේ story එකේ දැන් අපි topic එකක් දාන්න ඕනේ. ඒ topic එක මෙන්න මෙතන තමයි ඔයාලා add කරගන්න ඕනේ. මම මෙතන guys දාගන්නේ indicate a. ඊට පස්සේ තියෙන්නේ example එකක් විදියට අපි විතර දානවා. මම හදාන්නේ මෙතන story of lazy cat cartoon. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලට කැමති මේ example කියන එකට තියෙන එක මේ විදියට මෙතනින් delete කරගෙන ඊට පස්සේ ඔයාලට කැමති මම මෙතන නිකන් Spider-Man කියලා හරි මොකක් හරි දාලා මම මෙතන ඉතින් ඔයාලා කැමති ගොඩක් ප්‍රසිද්ධ character කෙනෙක් තමයි මම මෙතෙන්ට add කරගන්නේ. මම මෙතෙන්ට add කරගන්නේ Batman මේ විදියට. මෙතන මම දාන්නේ Batman ගේ super hero Batman කියලා. මෙතෙන්ට දාගමු. Batman කියලා දාලා මේ විදිහට enter කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 6 creative prompts. කියන්නේ හොඳ අපිට prompts 6ක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට තප්පර ගන්නක් ඇතුළත. ලෝකේ තියෙන හොඳම AI එකක් වෙලා තියෙනවා දැන් ChatGPT තු. ඊට පස්සේ ඔයාලා මේ විදිහට මේක තියාගෙන ඔයාලට පුළුවන් ඕනනම් මේක කියවලා බලලා ඉවරලා හොඳයිද නැද්ද කියලා බලන්න. ඔයාලා මේකට කැමති නැත්නම් ඔයාලට පුළුවන් ආපහු සැරයක් මේ prompt එකම ගිහිල්ලා මෙතන ආපහු සැරයක් paste කරලා ඔයාලට පුළුවන් තව එකක් ඉල්ල ගන්න ChatGPT එකේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා Leonardo AI කියන website එක. මම මේ විදිහට Leonardo AI එක open කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න බලන්න Leonardo AI එක මෙතනින් මම මේක
කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන get started දෙනවා. එතකොට මම මෙතන sign in වෙලා තියෙන නිසා මොනවත් ඒ කියන්නේ sign in වෙන්න කියලා වැටෙන්නේ නැහැ. මට මෙතන coins තියනවාද කියලා බලා ගන්න ඕනේ. මෙතන AI tools යටතේ තියෙනවා මට coins 33යි තියෙන්නේ. ඒක නිසා මම ඔයාලට දැන් මෙතන ඔයාලා වැඩේ කරගෙන යනකොට ඔයාලට guys මේ coins මදි වුණා ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ වෙන Gmail එකකින් log වෙලා මේකට ඉතුරු වැඩේ කරන්න. මම මෙතන මගේ මේ විදිහට log out වෙනවා. ඔයාලට පෙන්නන්න coins තුනේ කොහොමද ඊට පස්සේ කරන්න තියෙන්නේ sign in with Google දෙන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන ඔයාලගේ emails ටික එතනින් නැත්නම් මම මෙතන මේ විදිහට Microsoft එකෙන් තමයි මම මෙතන join වෙන්නේ. මගේ email එක මේ විදිහට දෙන්නම් මම. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් next කරගන්න. මෙතනින් ඔයාලට තියෙන්නේ ඔයාලගේ password එක enter කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන sign in button එක click කරන්න. මගේ password එක පොඩ්ඩක් ඉවස්. ඔයාලට Leonardo AI එකකින් වැඩි image create කරගන්න ඔයාලට email එකක් මෙතනදී නැත්නම් ඔයාලට පුළුවන් මෙතන අවසානයේ දීලා තියෙනවා would you like specific notifications ඒකට යටින් ඊට පස්සේ අපි මෙතන ආපු සරයක් type කරගන්න ChatGPT එකේ ඔයාලට අරගෙන කරගන්න බැරි නම් මගේ මෙතන ඔක්කොම Google accounts වල මගේ coins ඉවර වෙලා තියෙන්නේ Leonardo AI එකේ. ඒක නිසා මම ChatGPT එකෙන්ම හදාගන්නවා. එහෙම නැත්නම් තව වෙබ්සයිට් එකක් තියෙනවා ඔයාලට. ඔයාලට පුළුවන් මෙතන search කරන්න image fx කියලා. මෙතන එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි. image fx එක මෙතන තියෙනවා. ඔක ක්ලික් කරගන්න ඕනේ මෙතන link එක. ඔයාලා මතක තියාගන්න Google Labs එකේ image fx නෙවෙයි image fx AI හරිද? මෙතනින් ඔයාලට බලන්න get started දෙන්න. මම මෙතනදී මේකට sign in වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් එහෙම නැත්නම් sign in වෙන්න. sign in වෙලා නැත්නම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් text to image දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් scroll කරාට පස්සේ බලා ගන්න මෙතන prompt එකක් දෙන්න කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන අපේ පළවෙනි prompt එක මෙතනින් copy කරගන්න. මම මෙතන පළවෙනි prompt එක මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මෙතනින් paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් image size එකට අපේ ඔයාලා කැමති නම් short video එකක් නිසා අපි මෙතනදී 4.5 වගේ දෙමු. ඊට පස්සේ number of images වල මම දෙන 2 දෙන්න බෑ guys. 1 තමයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම free. ඊට පස්සේ ඔයාලා මෙතන generate කියන බටන් එක click කරන්න. ඉතින් මගේ පොඩි error එකක් ආවා. මෙතනින් මම ආපු සැරයක් අපේ prompt එක මේ විදිහට paste කරගෙන මම මෙතන 4.5 දෙනවා. ඊට පස්සේ මෙතනින් generate දුන්නාට පස්සේ මෙතන submitting කියලා වැටලා දකුණු පැත්තෙන් වැටෙනවා මේ විදිහට. මේක ඉතින් ඔයාලා මේක create වෙනකම්ම ඉන්න ඕනි guys. මෙතනදී ඔයාලට බලා ගන්න බලන්න මෙතන උඩ පෙන්නන coins ගානක්. මේ coins මගේ දැන් උඩරිම 5යි හම්බෙන්නේ ඔයාලට. දැන් සාමාන්‍යයෙන් නිකම්ම ගිහිල්ලා join වෙනකොට 3යි හම්බෙන්නේ. හරිද? ඔයාලා මේ මගේ මම description එකේ දාලා තියෙන link එකෙන් ගියොත් ඔයාලට 5ක් හම්බෙනවා coins. මම මෙතනදී Batman ගියා කියලා ඉතින් guys මම හිතන්නේ මේගොල්ලෝ Batman ව දන්නේ නැහැ. අවුලක් නැහැ. අපි මේක මේ විදිහට download කරගමු. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට picture උඩ right click කරලා මේ විදිහට save image as දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලගේ image එක download වෙනවා මෙන්න මේ විදිහට. මම මෙතන මේ විදිහට මේක download කරගන්නවා.
හරි guys ඔයාලට ඊට පස්සේ කරගන්න තියෙන්නේ දැන් අපි ඒක ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ වැඩි ගාණක් වෙන්නේ නැහැ හරිද මේක මේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් ස්ලෝ ඒක නිසා තමයි මේ වැඩි වෙලාවක් යන්නේ මේ නැත්තම් මේක තප්පර දෙකකින් තුනෙන් මේක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ටිකක් ස්පීඩ් යනවා හරි guys ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ ඊළඟ prompt එක අරගෙන මේ විදියට ඒකත් copy කරගන්න ඕනේ ඊට පස්සේ ආපහු සැරයක් අපේ වැඩේට මේ විදියට paste කරගන්න ඕනේ ඊට පස්සේ කරගන්න තියෙන්නේ කලින් විදියටම මෙතන තියෙන generate button එක click කරන්න එතකොට මේ විදියට අර කලින් විදියටම වැටෙයි ඔයාලට ඒකත් generate වෙනකන් ඉන්න වෙනවා හරි guys ඉතින් ඔන්න මේ ඔයාලා Windows 11 ගන්න ආසාවෙන් ඉන්නවද? ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහලා පටස් ගාලා keyspan කියලා ගහන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩින්ම වැටෙන link එකෙන් යන්න. නැත්නම් මම පහළ description එකේ දාලා තියන්නම් keyspan.com එකේ link එක. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන search bar එකේ ගිහලා Windows 11 කියලා type කරගන්න. හරි guys මම මේ විදිහට search කරගත්තා. ඔයාලට බලා ගන්න බලන්න Windows 11 product keys බලා ගන්න බලන්න මෙතන. ඔයාලට බලන්න මේ විදිහට මේ වැට්ටු කාඩ් කරගෙන ඔයාලගේ email එකට product key එක ගෙන්න ගන්න සමහර package තියෙනවා මේ විදිහට bundle කියලා. මේ වගේ guys Windows 11 home එකත් එක්ක Office 2019ත් හම්බෙනවා professional plus එක. මේක $105ක් වගේ වෙන්නේ. තාම එච්චර YouTube එකකින් එච්චර ආදායමක් නැති හින්දා මම මෙතනදී මොනවද මේව කියන්නේ නැහැ හරිද ඒ කෝඩ් කියන්නේ එච්චර ඒවා හරි තාම නැහැ ඒවා ඉස්සරහට හරිද මේ මෙතනින් ඔයාලට මේ 2021 ඔෆිස් ගන්නත් පුළුවන් ඒක $133ක් වෙනවා ඔයාලට පුළුවන් ඉතින් ගොඩක් සාධාරණ ගානකට Windows 11 keys buy කරන්න මෙතනින් හරි ආපු සැරයක් අපි වීඩියෝ එකට යමු ඔයාලට බලා ගන්න බලන්න අපේ අනිත් image එකක් මේ විදිහට generate වෙලා තියෙනවා මම මේක ඒ විදිහට කලින් විදිහටම මේක download කරගන්නවා මේක download කරනකොට ඔයාලා එක තැනකට ඔක්කොම download කරගන්න guys එතකොට මට හිතෙනවා ඔයාලට වැඩේ ලේසි වෙයි ඊට පස්සේ අපි මේ විදිහට මේක මෙයා කරගන්නවා ඊට පස්සේ අපේ ඊළඟ prompt එකත් අරගන්නවා අපේ ඊළඟට මේ විදිහට අරගෙන මම මෙතනින් වීඩියෝ එක පෝස්ට් කරනවා නැත්නම් ඔයාලට එකම ටික බලන්න මොනවද ඉතින් ඔයාලට කම්මැලි හිතේ කියලා ඔන්න ඉතින් මම මේක පෝස්ට් කරනවා මෙතන මට හිතෙන්නේ ලියනාඩෝ AIතුයි ImageFX2 තමා image generation වලට හොඳම ChatGPT වලට වඩා ඒ දෙක image generating වලට ගොඩක් හොඳ වෙබ්සයිට් දෙකක් ඔයාලට ඉතින් කැමති වෙබ්සයිට් තුනක් තියෙනවා ChatGPT ImageFX නැත්නම් අපේ මේක තියෙනවා Leonardo AI එක. ඔයාලට කැමති වෙබ්සයිට් එකකින් ඉතින් මේක ඔයාලට කරගන්න පුළුවන්. එතන guys ඔයාලගේ මේ මෙතන image එක පෙන්වුවේ නැති වුණොත් ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක්. හරිද? මගේ මේ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. පෙන්වුවේ ටිකයි පේන්නේ guys. චුට්ටකම පේන්නේ මේ ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මට තව පොයින්ට් දෙකයි තියෙන්නේ already කියන්නේ හරිද ඩවුන්ලෝඩ් කරලම් බලන්න පුළුවන් image එක යමු බලන්න image අම්මන තියෙන ස්පීඩ් හරිද guys මේ මගේ තව ෆිල්ම් එක වෙන ෆිල්ම් එක කොටස් ටික මේක මම මේ විදිහට මෙතන delete කරගන්න නැත්නම් ඔයාලට අපේ පළවෙනි image එක මෙන්න මේක මම මේ විදිහට මේක rename කරගන්නවා එක කියලා. ඊට පස්සේ අපේ දෙවෙනි එක තමයි මෙන්න මේ guys මේක දෙක හරිද? එතනින් අපි දෙක දාලා enter කරගමු. ඊට පස්සේ මේක තුන මේකේ Batman කතාවක් වෙන්නේ මේක කියවුවට පස්සේ ඔයාලට තේරෙනවා ඉතින් ඊට පස්සේ මේ වගේ female character එකක් ඇවිල්ලා මොකක්ද දෙයක් වෙනවා හරිද? මේක මේ විදිහට third one කියලා දාගන්නවා. ගොඩක් ෆේමස් ටොපික් එකක් මේ දවස්වල ඉතින් මේක තව මට තියෙන්නේ මේ කොයින්ස් ටිකයි හරිද මේ ඔව් මේ විදිහට අපේ හතරවෙනි එකත් මේ විදිහට අරගෙන
මේ විදියට දාලා මෙතනින් ජෙනරේට් කරගමු. guys අර keys fan වගේ තව වෙබ්සයිට් එකක් කියන්නද ගේමර්ස්ලට. ගේමර්ස්ලා ඔන්න ඉතින් සුපිරි වෙබ්සයිට් එකක් කියන්නේ යන්නේ guys. ඔයාලා දන්නවා නීරෝ කියන්නේ ලංකාවේ අලුතෙන්ම හදපු සුපිරි ස්නයිපර් ගන් ගේම් එකක්. මේක ඉතින් සාමාන්‍යයෙන් අපි ෂොප් එකකින් ගන්නවා නම් සාමාන්‍යයෙන් අපි මුදලක් අය කරනවානේ අපි ඒක බයි කරන්නේ. හරිද? ඒ වගේ නෙවෙයි මේ Steam කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ෆ්‍රී ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් Steam කියලා මේ විදිහට අරක මේ අපේ ඉමේජ් ටික ජෙනරේට් වෙනකන් තමයි මම මේ ඇඩ් ටිකක් කියන්න යන්නේ ඔයාලට. හරිද? මෙතන ඔයාලට මෙතන සර්ච් පාරක් දාන්න පුළුවන් මේ නීරෝ කියලා. නීරෝ මෙතනදී වෙබ්සයිට් එකේ මෙතන guys මෙන්න මේක තමයි නීරෝ අපේ ලංකාවේ කියන එක. හරිද? මේක ඩොලර් 10ක් වෙනවා කියලා තියෙනවා මෙතන guys. මේක ඩොලර් 10ක් වුණාට Steam එක ඩවුන්ලෝඩ් කරලා ගන්නකොට අපිට මේක ෆ්‍රී ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් GB 15ක් විතර සාමාන්‍යයෙන් GB 10ක් 15ක් වගේ තමයි වෙන්නේ. නීරෝ එකේ ඉතින් එක නීරෝස් තියෙනවා. හරිද? මේක මේ නීරෝ එකේ හොඳම එක. මේකේ සාමාන්‍ය සිංහල තමයි කතා කරන්නේ. හරිද guys? මේකේ මේ ලැන්ග්වේජ් එක අර අපි ගේම් එකට යනකොට ඉංග්‍රීසි වුණාට ශ්‍රී ලංකාවේ يعني ලංකාවේ අපි දැන් සිංහල කටහඬින් තමයි මේ කට්ටිය කතා කරන්නේ. හරිද? එහෙනම් මේ ඇඩ් එකක් හොයලා හරි මේක තියෙනවා අපිට. මේ විදිහට අපි ඒකත් ඩවුන්ලෝඩ් කරගනිමු. අපේ 4 වෙනි ඉමේජ් එක මේක. තව ඉමේජ් දෙකයි තියෙන්නේ. හරිද? අපේ අනිත් ඉමේජ් එක වෙන්නේ මෙන්න මේක. ඉතින් මං හිතන්නේ ඩ්‍රැගන් කෙනෙක් කියන එකද ඔය තියෙන්නේ මට මතක විදියට. අපි බලමු ඉතින්. ඊට ඩ්‍රැගන් කෙනෙක් එකක් තියෙන්නේ. ඉතින් මම පෝස් කර හිටියේ නෑ මේ. ඒක නෙවෙයි guys. මේක තමයි මේ YouTube channel එකේ රණුටික් YouTube channel එකේ දාන දිගම වීඩියෝ එක මට හිතෙන්නේ. ඔව් දිගම වීඩියෝ එක දැනට විනාඩි 17යි තප්පර 16ක් ගිහිල්ලා තියෙන්නේ. මේ අනිත් කියන්න ඕන අපේ try not to laugh challenge videos වලට කැමති නම් අනිවාර්යෙන් අර මම දාලා තිබිච්ච poll එකට ඔයාලා අනිවාර්යෙන්ම ආන්සර් කරන්න. guys ඉතින් ඔයාලා ඒකට කැමති නම් මම දැන් YouTube channel එකක් හදලා තියෙන එකට අපි බලමු. ඉතින් මේක පොඩ ප්‍රසිද්ධ වුණත් අනිවාර්යෙන් අපි ඒක දිගටම කරගෙන යනවා. ඔන්න බලා ගන්න බලන්න ඔයාලට මාමංගේ guys මේක ඩ්‍රැගන් කෙනෙක් කියන ටිකක් තමයි තියෙන්නේ. හරිද? නිකන් අර මේ කුහු බැන්ඩ් 4 එක ඔයාලා බැලුවා නේද guys? ඒකේ තියෙන්නේ අර The Dragon Warrior. මම පොඩ්ඩක් දන්නේ දුර පොඩ්ඩක් සාබුන් වෙලා තියෙන්නේ. Dragon Warrior කියන වගේ අන්නේ යාගේ ගත්තම තියෙන්නේ. ඊට පස්සේ අපි මේක number 5 කියලා අපි මේක ඩවුන්ලෝඩ් කරගමු ඉන්ස්ටෝල්මන්ට් කියන්නේ guys. මෙතන ඊට පස්සේ අපි 6 වෙනි එක අවසාන මේ එක ආවල්ට බලා ගන්න පුළුවන් මගේ කොයින්ස් ඉවරයි. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ ලේසි පහසුයි. ඔයාලගේ මෙව්වා එකකින් sign out වෙන්න. හරිද? sign out වුණාට පස්සේ මෙතන තියෙනවා sign in කියලා. sign in with Google දීලා ඔයාලට කැමති මෙව්වා එකකින් join වෙන්න. ඉතින් හරිද? ඔයාලගේ වෙනේ වැතිනේ නේද boys? අයියෝ මේ open වෙනකොට බෑනේ ඉතින් කරන්න. වෙනවනේ guys තාම අපේ අයියෝ සංසාරේ. VFX එකේ අර සල්ලි යනමයි මං හිතන්නේ මේගොල්ලෝ. හරිද? හරි නාව කට්ටියක් සල්ලිමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතන මම මේ විදිහට අපිට VFX කියලා ගන්නවා. ඊට පස්සේ යනවා අපි image effects එකේ අපිට sign in එකට. හරි guys ඉතින් නෝම දැන් image effects එකට ඇවිල්ලා තියෙන්නේ. නැවතත් සැරයක් කරලියට ආවා guys. බලන්නකෝ ඉතින් මේගොල්ලෝ සල්ලිමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ විදිහට අපි මේ 6 වෙනි මෙව්වා එකත් අවසාන අපේ prompt එකක් මේ විදිහට ගහලා size එකක් දීලා මේක generate කරගන්නවා. දැන් නම් ටිකක් internet speed වෙලා
හරිනේ guys මෙච්චර දවසක් වැහැලා ඉතින් එකපාරට අවුව බැවුවට පස්සේ මාර දාඩියක් තියෙන්නේ. හරිද? ඔයාලට ෆෑන් එකේ සද්දෙත් ඇහෙන්නේ නැති බෝඩ් එක. හරිද? මම ෆෑන් එකේ 4ට දාගෙන මම ඉන්නේ. හරිද? මේ දැන් අපි බලමු මේක ඉක්මනට අයියෝ. මම හිතනවා ඔයාලා බලන්න නැති කියලා මේ හෙලකුරු සිංහල දාගන්න මෙව්වා එකක් කීබෝඩ් එකට මේ කීබෝඩ් එකට දාගන්න සිංහල හෙලකුරු අපේ හෙලකුරු ගැම්ම හෙලකුරු තමයි ඉතින් සුපිරිම සිංහල කීබෝඩ් එකට. හරි guys ඒ අවසාන සහ 6 වෙනි ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි මේක ඉතින් ඩවුන්ලෝඩ් කරලා බලමු guys. අඩේ මෙන්න CapCut එක ඕපන් වෙනවා පොඩ්ඩක් ඉන්න guys. හරි guys දැන් නේද පොඩ්ඩක් ක්‍රෑෂ් වුණා. මේකත් අපි සේව් කරගනිමු. හරි දැන් අපිට ඕන වැඩ ටික කළා ඉවරයි. දැන් තියෙන්නේ අපේ ඉමේජස් ටික ඩවුන්ලෝඩ් කරගත්තා නම් මෙතන මේ තියෙන්නේ guys අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් ටික. මේ තියෙන්නේ අපේ බැට්මෑන් මෙන්න මේ විදියට තමයි ඉතින් වැඩේ වෙන්නේ. හරිද? දැන් අපි මෙතන මේ ඉමේජස් ටික අපි දැන් වීඩියෝ එකකට හරව ගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ අපේ CapCut app එක. මේ විදියට CapCut එක ඕපන් කරගන්නවා. ඔයාලට පුළුවන් ඉතින් Brave එකට ගිහිල්ලා හරි මොකක් හරි වෙබ් එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් CapCut download දෙන්න අම්මා. අදනේ මේ හරි guys ඉතින් මම මේ CapCut එක install කරලා තිබ්බේ. හරි මම තාම නම් මේක හැදුවේ නෑ. මම අලුතෙන්ම ආයි download කරා. ඔයාලා හින්දා මට MB 100 ගණන් නැති වුණා guys. හරිද? ඒක වෙනම කතාවක්. මෙතනින් ඔයාලට තියෙන මෙතන තියෙන create project දෙන්න. හරි crash වුණා දාපන්. හරි guys මේ show ඉතින් මේ මට ටියුටෝරියල් දෙන්න ඕන. මේ රනුට එක්ක ටියුටෝරියල් දෙන්න ඕනේ ඉතින් මේවා. shortcuts නේ. යෝ එන වාතයක්ද. හරි guys මේ අපි delete කරලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ. හරිද? එන්න මෙතන තියෙන import කියලා එකක් තියෙනවා. පේනවනේ import දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ AI movie එකේ pictures ටික ගාවට ගිහිල්ලා මේ ඔක්කොම ටික select කරලා මෙතන open දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මෙව්වා එක open වුණා. ඊට පස්සේ එකින් එක අපි මේ විදියට දාගමු. අකින් එක ඕනේ එකපාරට ඇද්දට පස්සේ ඇදෙනවා. හරි. අපි දැන් මේක මොනවත් sound මොනවත් animation මොනවත් දාන්නේ නැතුව අපි නිකන් මේක play කරලා බලමු. නිකම්ම යනවා ඉතින් පේනවනේ. ඒක නිසා අපි මේක ලස්සන වෙන්නත් එක්ක පොඩි ඇනිමේෂන් පාරක් දාන්න ඕනේ. හරිද? මේක guys මේ මෙතන guys මේ මෙතන තියෙනවා transition කියලා. හරිද? මෙතන මේ effects වලයි transitions දෙකක්. හරිද? මම මෙතනදී මේ pro කියලා දාලා තියෙනවා අපිට එකක්වත් පාවිච්චි කරන්න බෑ. හරිනේ? ඒක කියන්නත් ඕනේ. ඊට පස්සේ guys මේ මම ඇනිමේෂන් හෙව්වේ මේකේ. හරි ඇනිමේෂන්ස් මේකේ ඔක්කොම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එතන guys ඊට පස්සේ මේ transitions වලට ගිහිල්ලා මෙන්න මේ black fade කියන එක තමයි මම මෙතන select කරගත්තේ. මේ දැන් තමයි මේවා load වෙන්නේ. හරිද? මම record කරන්න යනකොට තමයි මේවා load වෙන්නේ. හරිද? ඔයාලට දැන් මම දැම්ම මේ ටික ඔක්කොම මේවා කරලා පෙන්නන්නේ නැහැ. මම දැන් මේ black fade කියන transition එක දාගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපිට ඔඩියෝ එකක් ඇඩ් කරගන්න එක. මම මෙතන ඔඩියෝ සෙක්ෂන් එකට යනවා. ගිහිල්ලා මෙතන මම ටයිප් කරගන්නවා. සාමාන්‍යයෙන් පොඩි ළමයි මේ වගේ ඒවා බලන්නේ. ඒක නිසා අපි මෙතන දාගමු නිකන් පොඩි ළමයිගේ kids songs කියලා. හරිද? ඒවා හරියන්නේ නැහැ. ඉතින් මේ වගේ එකට මම නිකන් මේ වීඩියෝ එකක් හදන නිසා
අපි මේක අහලා බලමු guys. copyright අද ඉදන්නේ download වෙනවා නම් තියෙන්නේ පොඩක් sound අඩු කරගන්න. ඒක අවුලන්නේ නේද guys? අපි ඒක දාමු. හරියට මම හිතේ soul.com නංගිය. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ කර්සර් මේ විදියට අපේ වීඩියෝ එක ඉවර වෙන තැනින් තවත් song එක ඕනේ නැහැනේ. ඒක නිසා අපි කරන්න තියෙන්නේ විදියට කළා control V select කරන්න. ඊට පස්සේ මේක මේ ඇඩගෙන ගියා හරි වෙන්නේ. මම කරන්න හරිද? control D ඕනේ. හරිද? මම පැත්තට අදින්න. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න දැන් අපි ඒක කරලා බැලුවොත් මේ guys නිකන් එක වීඩියෝ එකක් තියෙන වෙලාව නිකන් වැඩි වගේ නිසා මේක චුට්ටක් අඩු කරමු එක ඩියුරේෂන් එක. අපි සාමාන්‍යයෙන් තප්පර 3ක් වගේ තියෙනවා. guys මේකේ තප්පර ගන්න තියෙනවා හරි අමාරු වැඩක්. හරිද? 3යි 2ක් මේකේ බෙදකොට අපිට එන්නේ ආයි 6යි 2ක්. ඒක වෙලාවල් තිබ්බත් අවුල නැහැ නේද ඉන්නේ. ඉතින් එකක් අපි දාලා දාමු. මම මේ ට්‍රයල් එකක් ඉතින් හදන්නේ. ඔයාලට ඉතින් ඔයාලා කැමති ඩියුරේෂන් එක දාලා ඉල්ල හදා ගන්න පුළුවන්. මෙතන ඉතින් මේ ගන්නට මම හදාගන්නේ. යා රහේ නිම්මට වගේ හරි ඒ වගේ කම හරි. අකුසරයක් දැන් මේක අද ගන්න ඕනේ මේකට. හරි guys දැන් අපි බලමු අපේ වීඩියෝ එක මොන වගේද කියලා. මම මේ විදිහට full screen දාගත්තොත් ඔයාලට පේනවද boys? මම හිතනවා ඔයාලට පේනවා කියලා. නැත්නම් මම ඔමාන්තුන්ට දාන්න. හරිද? මෙන්න තියෙනවා අපේ වීඩියෝ එකේ preview එක. නෑ දැන්ම නෙවෙයි preview එක බලන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන export button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවම පුළුවන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන name කියලා තියෙනවා. මෙතන ඔයාලා කැමති විදිහට මේක rename කරගන්න. මම මෙතන Batman AI කියලා මේක rename කරගෙන මෙතන export කරන්න ඕන තැන අපි මේ විදිහට මෙතන වෙනස් කරගන්නවා. මම මෙතන downloads වලට තමයි දෙන්නේ. select folder දෙනවා. අනේ එතන දියක් හරියන්නේ නැහැ. C folder එක නිකන් පුරව ගන්න එපා. ඒක කියන්න ඕනේ. ඒ වෙන පාර්ටිෂන් එකට මම මේක දාගන්නවා. මේ විදිහට මෙතන select folder දීලා මම මෙතනින් all on video audio දෙකම දාගන්න. මම මෙතන video audio දෙකම දාගන්නවා. හරි. අනේ මම මෙතන video විතරයි දාගන්න. audio එක දැම්මොත් අපේ සින්දු විතරක් වෙනමත් මේ වෙනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් ඔයාලට ඕන විදිහට quality එක මේව කරගන්න කියලා මම මෙතන 480p දාන්නේ. pro benefit එකක් තියෙන්නේ මොකද්ද guys? මේක. upper left දාගමු අපි. upper left කියන්නේ අපි CapCut watermark එක වැටෙනවා. හරිද? ඒක ඉතින් නවත්තන්න බෑ boys. ඊට පස්සේ මම මෙතන copyright නෑ export with watermark දෙන්න. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන වැටෙනවා CapCut මේක. ඉතින් ඒක නම් ඉතින් අයින් කරගන්න බෑ. ඔයාලා වෙන මොකක්ද දාන්නත් ඔව්. හරිද guys? ඊට පස්සේ video saved application share now. ඊට පස්සේ මෙතන open folder හරි guys දැන් ඔයාලට මේ විදිහට මේක close කරගන්න. ඊට පස්සේ අපේ CapCut එක එහෙම crash වෙන්න බලයි guys. එච්චර ඒක
ගණන් ගන්න එපා. ඒ පළවෙනි දවස් ටිකේ එනවා. හරි. මටත් ඒක ඉන්න තේරෙනවනේ. රෙස්පොන්ඩ් වෙන්නත් ගන්න. පොඩ්ඩක් ඉන්න guys. රෙස්පොන්ඩ් වෙන ගමන් තියෙන්නේ. හරි guys. අපි දැන් අපේ Batman AI වීඩියෝ එක play කරලා බලමු. රිවිව් එක දැන් තමයි බලන්න. හරි. ඔන්න මම mic off කරගත්තා. ඔයාලා බැලුවේ guys අපි විනාඩි 30ක් විතර තිස්සේ හදපු අපේ Batman AI වීඩියෝ එක. ඔන්න ඉතින් guys ඊට පස්සේ ඔයාලට කැමති නම් මේවා delete කරලා දාන්න පුළුවන්. මම මේවා ඉතින් delete කරලා දාන්න වැඩක් නැති හින්දා දැන් අපේ වීඩියෝ එක තියෙනවනේ. ඊට පස්සේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඉතින් YouTube එකට අප්ලෝඩ් කරනවා. එහෙනම් guys මෙන්න මේ විදියට තමයි simple AI වීඩියෝ එකක් create කරගන්නේ. මම හැම link එකකම හැම link එකක්ම දාලා දෙනවා description එකේ. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒවත් open කරන්න. ඒ වගේම කියනවා අර image effects එකේ මම coins දාලා දෙනවා. හරිද? මගේ link එකෙන් ගියොත් ඔයාලට coins 5ක් හම්බ වෙනවා. හරි? නැත්තම් 3යි හම්බෙන්නේ. මගේ link එකෙන් යන්න අනිවාර්යෙන් ඔයාලට ගොඩක් වාසි. එහෙනම් guys මේ වීඩියෝ එකේ අවසානයේ එහෙනම් අපි ගියා මේ රන් එක